හායි ගයිස් අද මම ඇවිල්ලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ ෆ්ලවර් ගාඩන් එකකට. මේක තමයි ඩුබායි වල පිහිටලා තියෙන මිරකල් ගාඩන් එක. මේ වෙද්දිත් ඔයාලා මේක දැකලා ඇති. මේක නම් මාරම ලස්සන මාරම ඇමේසිං ෆ්ලවර් ගාඩන් එකක්. හරි අපි ඔතනින් ඇතුල් වෙලා ඉස්සරහට ඔහොමම ගිහිල්ලා බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඔයාලටත් ඔතන ඈතින් පේනව නේද ලස්සන ටෙඩි කෙනෙක්. ඔය ටෙඩි හැදිලා තියෙන්නේ කොළවලිනුයි මල් වලිනුයි. ඒක නම් මාරම ලස්සනයි. ඔහොමම තව ටිකක් ඉස්සරහට යනකොට අපිට හම් වෙනවා මල් වැටෙන කේතලයක්. ඊට පස්සේ අලි පොලිමකුත් දකින්න පුළුවන්. අලි නෙමෙයි ඇත්තු. ඔන්න ලස්සන ප්ලේන් එකකුත් තියෙනවා. ඒ ප්ලේන් එක මල් වලින් සැරසිලා තියෙන්නේ. තව ගොඩාක් ಜಾති තියෙනවා. ඔය තවත් අපි ඉස්සරහට යමු. ඔන්න සත්තු ටිකකුත් ඉන්නවා කොළවලිනුයි මල් වලිනුයි හදපු. මේ තවත් ඉස්සරහට බලන්නකෝ කියලා ඉවර කරන්න බැරි තරම්ම ලස්සන ඇමේසිං දේවල් ගොඩාක් මේ ගාඩන් එක පිරීලා තියෙන්නේ. ඔයාලා මේ නිල් කුරුමිට්ටෝ ෆිල්ම් එක බලලා ඇති නේද? අන්න මෙයාලගේ ලෝකෙකුත් මෙහි තියෙනවා. ගොඩාක් ලස්සනයි. මල් වලින්ම හදපු මාලිගාවලුත් මෙහි තියෙනවා. තව ඉස්සරහට බලාගෙන යන්නකෝ. ෆොටෝ ෂූට් එකක් වගේ එකක් කරනවා නම් මේක නියම තැන. ඔන්න අපි තවත් ඉස්සරහට යනවා. ලස්සන ගර්ල් කෙනෙක් ඉන්නවා. ගර්ල්ස්ලා ගොඩක් ඉන්නවා. ඔය නිල් කුරුමිට්ටෝන්ගේ ලන්තයක් තියනවා කියලා මම කිව්වනේ කලින්ම. තව බලමු. ඔය ගෙවල් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා. ලස්සන පැන්ඩා කෙනෙක්. පෙන්ගුයින්ලා ඉන්නවා. ලස්සන පරිසරයක්. කාන්තාර පිරිච්ච රටක මේ වගේ ලස්සන පරිසරයක තියෙන මල් ගොඩක් දකින්න ලැබෙනවා කියන්නේ කොච්චර පුදුමයක්ද නේද? ඉතින් ඔයාලත් මේක රස වින්දා නම් අනිවාර්යෙන්ම අපිව ලයික් කරන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.